දැන් පෙන්වන අලු ටාසන් වනවන සමග හඳුන්වා දෙන ಭಾರತೀಯ නිලි නින්දිතා රංගන අනුවේදනීය සිනමා පටය ගිනි සිසිල ගිනිගොඩවල් ගසන දර්ශන සඳහා පොල්ලෙලි සැපීම ලොකු බාප්පා ගිනිගොඩවල් ගැසීමට භූමිතෙල් ගෙනීමට කඩේට යාම රොමේෂ් බේබද්දන් අවදි කිරීම සඳහා දෙහි සොයා කටුවකුල් පීරීම ප්‍රශාන්ත් ලියන ආරච්චි දැන් පෙන්වනවා සිනමා හල් ගිනි තැබූ සිනමා පටය ගිනි සිසිල Okay, camera ready, action. दिखाती पहली बार साजन की आंखों में प्यार बकर अब जाके आया मेरे दिल से मैं दिल खो गया Okay, cut. ये shot එක නියමට ආවා. නියමයි. දැන් ඊළඟ shot එකට යා. මොකක්ද ඊළඟ scene එක? මගෙන් දහල වහන්නේ කොහෙ නේද සහයත්‍යක්ෂක? ස්ක්‍රිප්ට් එක අරගෙන පොඩ්ඩක් බලන්නකෝ. හරි. මදයි මමත් ලාභයට සහයත්‍යක්ෂකෙක් හොයාගත්තා. මොහොඳයි කොළමඩ දැනක සහයට ගොම්පස් අල්ලන්න. ඒ වුණාට මගේ ගෙවන්නත් ඕන. අනේ ඊළඟ scene එක තියෙන්නේ ප්‍රධාන නිලේ කාර්යාලයට වෙලා ඉන්න වෙලාවේ නළුවා ගිහලා බේර ගන්න එක. හරි. කොහෙද නළුවා? මිනිහා ඊරේ නෑ වගේ කරටිකට දෙන ගහලා හොඳටම නීති. එහෙම බුදියන් ඉඳලා හරියනවද හලෝ? මිනිහා පොඩ්ඩක් ඇහැරවල මේකප් දාලා ගේනවා මෙහාට. ඕයි නැගිටිනවා. මිනිහා කියනවා මිනිහට කරදර කරන්නට යන්න කියලා. කරදර නෙමෙයි ඔයි. මිනිහා මරලා හරි ෂූටින් එකට ගේනවා. ඕයි නැගිටිනවා. අන්න අර අධ්‍යක්ෂක මාව කන්න හදනවා. මිනිහා අධ්‍යක්ෂකගේ කායකට ඉන්න ඉක්මනට නැගිටිනවා. අධ්‍යක්ෂක කවුදලෝ මට පාඩන් සටන් නළුවා අධ්‍යක්ෂ වුණත් මට පාඩන්නව දෙන අක්ක පයින්න නැත්තද සටන් හරිද අනේ එහෙම කරන්නේ පස්සේ වෙයි නැගිටලා අංකුල කොයි නැගිටින්න ඔලු උස්ස ගන්න පුළුවන් වෙන්න බෑ මනුස්සු නැගිටින්න නළුවට නැගිටින්න ඔලුව උස්ස ගන්න බෑ කියන්නේ මේ ඇසියෝ දැන් මේ වෙරිකාරයෝ ගැලින් කරන්න කියන්නේ තුඹ මටද? ඔන්න මිනිහාගේ ඔලුවට දෙහි ටිකක් වක් කරනවාකෝ. හරි සර් දෙහි දාන බොම්බයිලෝන් ටිකුත් කපලා දාලා කම්බි ටිකුත් දාලා ගන්නද? තමසේ හදන්නේ ওই මිනිහාගේ ඔලුව සලාද දාන්නද? නෑ සර් නැගිටිනවාකෝ ජම්බෝනිකුත් මිරිකුවා පාගහන්න ඔලු කොයි මොකක් කරන්නේ කියලා මට තේරෙන්නේ අයියෝ තමසේට අර වෙරිකාරයව නැගිට්ටව ගන්න බැරුව කොහමද ඔය සහාය අධ්‍යක්ෂක වැඩක් කරන්නේ? ඔය මිනිහ කකුල් දෙකේ බූම් දෙල් ටිකක් හරි ගාලා නැගිට්ටවල ගන්නවාකෝ. මොනවා කිරුවත් මම හිතන්නේ ඇටි ඔය මිනිහ නැගිටින්නේ මේ මට ඒ වලින් වැඩක් නෑ. මරලා හරි විනාඩි 15 ඇද්දි මිනිහා ලොකේෂන් එකේ එන්න ඕන. නැත්තම් මං තමසලා සේරම ගහලා පන්නන්නේ. හරි සර් මං දැන් ලොකේෂන් එකට ගිහිල්ලා ෂූට් එකට ඕන දේවල් සේරම සෙට් කරනවා. මං ඇක්ෂන් කියද්දී තමසේ මිනිහව කොහොම හරි මෙහෙන් එවන්න ඕන. නැත්තම් තමසේගේ සිනමා ජීවිතේ ෆිනිෂ්. හරි සර් සහයත්‍යක්ෂකට ගිහින් වෙරිය උංගනේ. නැගිටපන් අයියේ ලොකෝයි විදියෝ. නයිපෙන කාවට මෙච්චර වෙట్లයින්. ඉල මේකප් කරලා ඉවරද? ඔව් සර් එහෙනම් අන්න අර ගේ ඇතුලේ ලොකු ගිනි ගොඩක් ගහනවා. හරි සිද ඒ වන්ද මේකේ ඉන්නේම බේබත්තේ මෙවුනුයි. පූජා මෙහෙන්ද? ඇයි සර් දැන් අතන ගිනි ගොඩ ගහනවා. දැන් ඔයාට තියෙන්නේ ගිනි ගොඩෙන් එහා පැත්තේ ඉඳලා බේරගනියෝ කියලා කෑ ගහන්න. බචාව් කියලා කෑ ගහන්න. එතකොට සර් එතකොට නළුවා මේ පැත්තේ ඉඳලා දුවගෙන ඇවිල්ලා ගිනි ගොඩ උඩින් බල්ටියක් ගහලා ඔයා බේරගන්න. එච්චරයි සීන් එක. හරි සර් ගිනි ගොඩ ගැහුවා නැගලා යනවා බලන්න බයි බෑ මත්තම් පෙන්නන්න බෑ මුංග ගිනි ගොඩ නැගලා යනවා බලපන් ගිනි ගොඩට මියාගේ සර් නිලේ රෙඩිද ඔව් සර් නළුවා හරිද හරි අච්චා මේ වුණා ඕකේ කැමරා රෙඩි ඇක්ෂන් බචාව් බේරගනියා අලි වයනවා කොල්ලෝ කොයි පැත්තටද අනේ ගිනි ගොඩ අනේ නංගි ඉරිගන්නවද පයන්න එපා කොල්ලා එනවා අයියේ අර කෙල්ල බේරගන්න දුවන හැටි බැලගෙඩියක් ගහෙන් බානවා වගේ
Ini sudah. Tahu tiga gila. Una pernah. 1, 2, 3. Pacau. Berekan dengan ya. ඒ මොකද යකෝ අරු ගිනිගොඩ මැච්ච නම් කරන්නේ අක්කිරවයි. අඩු ගිනි ගන්නවා. ඇසියෝ අන්න අරු ගිනි මැලේ මැද ගිනි ගන්නවා ඒ මට කියන්නේ તો පිටපතව වෙනස් කරාද අක්කිරවයි පිටපත නම් වෙනස් කරේ නෑ. එහෙනම් මොකද අරුට උනේ සේකිවනි කකුලේ බොමුචේ කාලා හරි නරඹව නැගිටවන්න කියලා. ඉතින් ඒ වගේ බොමුචේ නෑ. ඒ පාරේ අර ජෙනරේටර් දාන්න ගෙනව පෙට්‍රල් බෝතලේ අතුපතුලේ අල්ලේ ඔළුවේ ගාලා තමයි චෝව නැගිට්ටේ. අපරාධ කියන්නේ බෑසේ. ගාපු ගමන් කොහෙද නැගිටලා දිව්වා. ඒ ෂොට් එක නම් හොඳට තාත්විකව ආවා. දැන් තියෙන්නේ ෆිල්ම් එක සමාප්තයි කියලා ගහලා නවත්තන්න. හරි හරි. අපි එහෙනම් බඩු ටික ලෑස්ති කරගෙන යන්න. අපි යන ගමන් ප්‍රධාන නළුවා මල්ශාලාවෙන් දාලා මෙයාව පොලිසියෙන් දාලා යන්න බැරිය. අක්කිරවයි. පයින්කො පොලිසිය.